පරණ කතාවක් අලුත් විදියට අහලා බලන්න. ඉන්දියාවේ ලාල් රට පාලනය කරපු සිංහබාහුගේ වැඩිමහල් පුත්‍රයා තමයි විජය කියන්නේ. විජයගේ නොමනා හැසිරීම නිසා හිසෙන් අඩක් මුඩු කරලා 700ක් පිරිසත් එක්ක ඉන්දියාවෙන් පිටුවහල් කරනවා. ඒ කණ්ඩායම අහම්බෙන් ලංකාවට ගොඩ බහිනවා. ලංකාවේ වෙරළ තඹ පාටින් දිස්වෙච්ච නිසා තඹපන්නිය කියලා නම දුන්නයි කියලා කියනවා. මේගොල්ලෝ දැනගන්නවා ලංකාවේ මිනිස්සු ඉන්නවා කියලා. ඒකට හේතුව තමයි බල්ලෝ දකින්න ලැබෙනවා. ඉතින් ඒ මග සලකුණත් එක්ක ඇතුළට යනකොට උපුල්වන් දෙවියෝ ශ්‍රමණ වේශයක් මවාගෙන වෙලා පිරිත් පැන් ඉහලා ඒත් නූල් බැදලා ආශිර්වාද කරා කියලා කියනවා. ඊට පස්සේ මේ කණ්ඩායමට හම්බ වෙන්නේ යක්ෂ ගෝත්‍රික නායිකාවක් එක්ක කුවේණි කපු කටිමින් ඉන්නවා. කුවේණිව කොහොම හරි වසඟයට ගත්ත විජය ලංකාවේ රජකම ගන්න උදව් ගන්නවා. කොහොමද? ඇයව විවාහ කරගෙන ඇයව නම්මගෙන ඉරිවත්තු පුර තිබුණු උත්සවයකදී යක්ෂ ගෝත්‍රික නායකයෝ සේරම මරලා දාලා රජකම ලබා ගන්න. එහෙම අරගෙන මොකද කළේ? කුවේණිව දරුවෝ දෙන්නෙක් එක්කම මාලිගාවෙන් පිටුවහල් කරනවා. හැබැයි කුවේණි මේ වේදනාව දරා ගන්න බැරිව ලය පැරිලා මැරෙනවා. මේ දරුවෝ දෙදෙනා වනාන්තරයේ තනි වෙනවා. ජීවහත්ත දිසාල කියන මේ දරුවෝ දෙන්න ආරම්භ කරනවා ලංකාවේ වැඩි පරපුර. ඒ අතර වාරේදී විජය ඉන්දියාවේ මදුරාපුරයෙන් කුමාරිකාවක් ගෙන්නගෙන විවාහ වෙනවා.